ටික පැයක් දාගන්න. Hi lamai, welcome to my YouTube channel. ඉතින් ළමයි අද vlog එකේ මම ඔයාලට අරගෙන එන්නේ ලංකාවේ සංචාරක ආකර්ෂණ වැඩියෙන්ම දිනාගත්ත තැන් දෙකක් ගැන. අපි අද යන්නේ ඌව ප්‍රොවින්ස් එකටයි සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකටයි මැදි වෙච්ච ලස්සන ටූරිස්ට් ප්ලේස් ටිකක් බලන්න. ඉතින් අපි දවා කෑම කන්න බණ්ඩාරවැල පාරේ තියෙන මෙන්න මේ කඩේ ගාව තමයි නැවැත්තුවේ. ඉතින් අපි ගෙදරින් අරන් ආවා බිත්තර ඊළඟට තමනද බත් තව අපි අරන් ආවා පරිප්පු. ඊට පස්සේ අපිට මෙතනින්ද පැන්ටි දුන්නා මේ කොස් මාළුවක්. ඒවයි කට්ට සම්බලුයි රොටි තමයි අපි දවල්ට කෑවේ. මං කෑවා. ඉතින් ළමයි මේ තියෙන්නේ අපි වැලිමඩ නැවතිලා ඉඳපු ඒ ගෙදර පිටිපස්සට පේන view එක මාරම ලස්සනයි. ලොකු වෙලි ආයවල්, ලොකු කඳුපන්ති, හරිම ලස්සන පළාතක්. ඉතින් මේ අපි වැලිමඩ මැදවෙල තමයි ඉන්නේ. දැන් මේ දෙවෙනි දවසේ අපි යන්නේ බෝඹුරු වැල්ල බලන්න. ඔයාලා අහලා තියෙනව නේද? ලස්සන බෝඹුරු වැල්ල. අන්න ඒක බලන්න තමයි මේ යන්නේ. යන පාරත් හරිම ලස්සනයි. කඳුපන්ති ගොඩයි. ඔන්න දැන් අපි බෝඹුරු වැල්ලට යන ගමන් තමයි ඉන්නේ මේ. අපි උඩට ගිහිල්ලා ටිකට් අරගෙන තමයි බෝඹුරු වැල්ල බලන්න යන්න ඕනේ. මේ වගේ පාරක හරිම ලස්සනයි. ආල් පේනනේ. මාරම ලස්සනයි. මේ අපි දැන් උඩ හරියට ඇවිල්ලා ඉන්නේ. මම මේ ගත්තේ වීඩියෝ. ටිකක් දුර එන්න ඕන. අර කියලා තියෙනවා නේද ලස්සනම දේවල් හැංගිලා තියෙන ගොඩක්. නේ? ලස්සනම දේවල් හැංගිලා තියෙන්නේ. අපි දැන් බෝඹුරු වැල්ල ළඟටම ඇවිල්ලා තියෙන ළමයි. මේ අර ඈතින් පේන්නේ බෝඹුරු වැල්ල. ලස්සනයි. බෝඹුරු වැල්ලට ඔයාලා ලංකාවේ තියෙන ටූරිස්ට් ප්ලේස් වලින් ලස්සනම ප්ලේස් එක තමයි බෝඹුරු වැල්ල. ඇත්තටම ළමයි මේ පේන්නේ මේ බෝඹුරු වැල්ල ගාවම වතුරේ අපි මේ අතරගෙන මම නානවා. මේ වතුර අයිස් වතුර වගේ. මම හිතන්නේ සීත ගඟුලේ වතුර වගේ මේ හරිම හීතලයි. දැන් අපි මේ බෝඹුරු වැල්ලෙන් එහෙම නාලා නෝරැලිය පැත්තට තමයි යන්නේ රාජ්‍ය වෙසක් කලාපය බලන්න. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඇත්තටම ළමයි මට නෝරැලි රාජ්‍ය වෙසක් කලාපේ මේ ගොඩක් දේවල් ගන්න බැරුණා. මගේ බැටරි ලෝ වුණා. ඔන්න අපි තුන්වෙනි දවසේ ආවා ඇල්ල බලන්න. ටික පැයක් දාගන්න. අර නයින් ආච්චෙනව නම් ඔයාලට ෆොටෝස් ගන්න උඩ විතරක් නෙවෙයි මේ. මෙතනින් මෙහෙම පල්ලෙහාට බැහැගෙන ඇවිල්ලා මෙන්න මේ ආරක්කුව වල ඉඳගෙන ෆොටෝස් ගන්න පුළුවන්. අතර vlog එක ඉවරයි. තවත් අලුත් vlog එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න.